من يتحمل المسؤولية؟ المعضلة: سائق يعمل لدى شركة متعاقدة مع تطبيق، يقود سيارة مستأجرة، يتسبب في حادث. الآن السائق يقول أنا موظف، الشركة تقول خطأ شخصي، التطبيق يقول نحن وسيط تقني، شركة التأجير لا تغطي، والنتيجة المتضرر يضيع ما بين 5 جهات. السؤال: في ظل تشابك العلاقات ما بين المنصات والشركة المتعاقدة والسائق، كيف نحدد أو تحدد المسؤولية بوضوح؟ ومن يتحمل المسؤولية النهائية تجاه المتضررين؟ أنا أتوقع الحين الكل يدري إحنا كمنصة ما صرنا نشتغل بروحنا، إحنا we're full ecosystem، إحنا منظومة كاملة متكاملة. العائق ما يطيح على طرف واحد، إحنا كلنا نتحمل المسؤولية، سواء كانت الداخلية أو الغذاء أو شركة طلبات، يعتمد على وين صار الغلط. يعني كمثال، لو صار الغلط كحادث معناته المنصة تتحمل مسؤولية، تشوف عن طريق البرنامج تكلمنا عن تيلماتكس شلون صار طريقة الحادث. الداخلية هم لها علاقة شلون تضرر السائق. الشركة اللي هي معينة شركات التوصيل الاستهلاكي هم هي مسؤولة عن هذا السائق. فأنا أعتقد at the end of the day إحنا كلنا مسؤولين حق أي خطأ يصير، خاصة إذا كان بالمرور أو بالشارع. وهذه النقطة الثانية اللي ذكرها بخصوص التأمين، إحنا نوفر تأمين صحي لسائقين الدراجات للحياة وللحوادث هم للحفاظ على صحتهم على كثر ما إحنا نقدر. නියමයි එල ජය වේවා. අයිබෝවන් සුබ දවසක් ආදරණීය යාළුවනේ. ඉතින් මෙන්න ඔබට විශේෂ පණිවිඩයක්. මෙතන විශේෂ පැහැදිලි කිරීමක් රියදුරු මහතුරුන්ට. ඉතින් ඇත්තටම පහුගිය කාලේ ගොඩාක් අසාධාරණ සිදුවීම් සිද්ධ වුණා අපේ රියදුරු මහතුරුන්ට. ඉතින් ඒ කාලේ සිදු වූ සිදුවීමෙන් ඉතා විශේෂ සිදුවීමක් කියලා කියන්න පුළුවන්. අර වාහනවල් දැන් තලබ් කරනවනේ. වාහනවල් දැන් ඕඩර් කරනවනේ ටැක්සි එහෙම. එක පැත්තෙන් ටැක්සි යනවා ගිහිල්ලා බැස්සට පස්සේ සල්ලි දෙන්න නැහැ. සල්ලි නොදී යනවා. අනිත් එක ආහාර ඕඩර් කරනවා. ඒ ඕඩර් එක අරගෙන ගිහින් ඒගොල්ලන් අතරට යද්දි අන්තිමට බලද්දි ආහාරය අරගෙන සල්ලි දෙන්නේ නැහැ. ඔයාලට මතකද අපේ ලාංකික සහෝදරයෙක්, නම නම් හරියට මට දැනට මීටර් නැහැ. සාගර එයාගේ නෝනත් එහෙම මේවා කරලා තිබුණා. කම්ප්ලේන්ට් එහෙම කරලා ඊට පස්සේ එයාපෝට් එකෙත් එයා පේටි එකක් දීලා තිබුණා, ඉන්ටර්විව් එකක්. මතකද? සාගර කියලා සහෝදරයෙක් වැඩි වැදුනා බඩේ. ඉතින් මෙන්න මේවැනි අසාධාරණවල් මෙන්න ඉදිරියට නොවෙන්න අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශෙන් නවීන අලුත් නව තාක්ෂණයක් ගෙනල්ලා තියෙනවා. මෙම තාක්ෂණය සාමාන්‍යයෙන් කෘත්‍රිම බුද්ධිය හරහා ක්‍රියාත්මක වෙන පරිදි තියෙන AI කැමරා ඔක්කොම නිරීක්ෂණය කරනවා එකක්. අනිත් එක ඔයාලව ට්‍රැකින් කරනවා. දැන් සාමාන්‍යයෙන් ඩෙලිවරි එකක් එනකොට දැන් අපි සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එහෙම තියෙනවනේ. දැන් මොන හරි දැන් තලබාත් ඒ වගේ ඇප්ලිකේෂන් වල අපිට පුළුවන් ට්‍රැක් කරන්න. දැන් අපි ඕඩර් එකක් දැම්මහම ඒ ඕඩර් එක අපිට ට්‍රැක් කරන්න පුළුවන්. ඕඩර් එක කොතනින්ද එන්නේ, කොයි පාරෙන්ද එන්නේ, එහෙම මේ ට්‍රැකින් එකක් තියෙනවා ඒකේ. එතකොට හැම වාහනයකම අර GPS ස්කෙඩියුල් සිස්ටම් එකක් තියෙන්නේ. හරිද? එතකොට ඒ විදිහට අපිට ඒක ට්‍රැක් කරන්න පුළුවන්. ඕඩර් එක කොතනින්ද එන්නේ, කොයි පාරෙන්ද එන්නේ, ආවද, ඇවිල්ලාද, කොයි පාරෙන්ද එන්නේ, මේක හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඒක තියෙනවා මට පෙන්වන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ඔයාලට කරීම් එකෙන්. මේ කරීම් කියන ඇප්ලිකේෂන් එකක් තියෙනවනේ. කරීම් කියන ටැක්සි ඇප්ලිකේෂන් එකේ ඔන්න ওই සිස්ටම් එක තියෙනවා. දැන් මේ රයිඩ්ස් එකට දුන්නාම සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දැන් මම මේ සෙලක්ට් කරනවා, කන්ටිනියු කරනවා. එතකොට කන්ෆර්ම් පිකප් එක දාලා මෙතන බලනකොට දැන් පාරේ පෙන්නනවා මෙන්න මෙච්චර දුර කියලා. එතකොට මෙතන තියෙනවා වාහන ගාස්තුව මෙතන පෙන්නනවා. කම්ෆර්ටබල් ප්ලස් තියෙනවා. දිනාහාර එකමාරට. එතකොට
සාමාන්‍ය ටැක්සි තියෙනවා ඩිනාර් එකයි තුව ෆිලිස් 300ට දිනාර් එකහමාරකට සාමාන්‍ය ටැක්සි තියෙනවා. එතකොට ඩිනාර් 3කටත් තියෙනවා. එතකොට මෙතන දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන අපි යන ප්‍රමාණය යන දුර පෙන්නනවා. එතකොට දැන් වාහනයක් මේව කරාම යල්ලා කියලා කිව්වහම ඔතන ඔන්න සර්චිං වෙනවා. එතකොට මට පුළුවන් දැන් ඉක්මනට මේක කැන්සල් කරන්න ඕනේ. මේක දැන් මම කැන්සල් කරනවා. කැන්සල් රයිට්. මොකද මේ නැත්තම් මේ වාහනයක් එනවා මෙතන. I book it by mistake. ඕකේ මං කැන්සල් කරා හොඳ වෙලාවට. නැත්තම් ටැක්සියක් එනවා මන් දිහා මෙතන දැන් මාව හොයාගෙන. ඉතින් මෙන්න මේ විදිහට වාහනයක් අපිට පෙන්වනවා අපේ ට්‍රැකින් එකේ ඔක්කොම මෙන්න මේ පේනවද? මේ යන්නේ ඔක්කොම ටැක්සි හොඳේ. පේනව නේද ඔයාලට? අන්න මේ යන වාහනයක් මෙන්න යනවා ටැක්සියක් මෙන්න යූටර්න් කරන ටැක්සියක් ඔක්කොම පෙන්වනවා හොඳේ. මෙන්න මේ විදිහට දැන් යන එන වාහනවල ඔක්කොම මෙයා ට්‍රැකින් එකේ පෙන්වනවා මේ සරවුන්ඩින් එකේ තියෙනවා ටැක්සි මෙච්චර ගාණක් කියලා මේ ඔක්කොම පෙන්වනවා. පේනව නේද ඔයාලට? මෙන්න මෙතන වාහනයක් තියෙනවා මෙතන වාහනයක් තියෙනවා මෙන්න මේ වගේ තියෙන වාහනවල ඔක්කොම පෙන්වනවා මේ සරවුන්ඩින් එකේ මෙච්චර වාහන තියෙනවා කියලා. ඉතින් මෙන්න මේවා හරහා තමයි නිරීක්ෂණය කරන්න යන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය. සාමාන්‍ය රථ වාහන දෙපාර්තමේන්තුවෙන්. මොකද එහෙම නිරීක්ෂණය වෙනකොට දැන් සමහර විට ඔයාට මොන හරි කරදරයක් ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් නැත්තම් ඔයාගේ වාහනේ දැන් ඔතනින්ම නැවතිලා තියෙනවා විනාඩි ගාණක් නම් ඉක්මනින්ම අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් එනවා සොයාගෙන එතනට. එතකොට ඩෙලිවරි රයිඩර් කෙනෙක් ගිහිල්ලා එක තැනක මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒකට ඉතින් තව දියුණු තාක්ෂණයක් ගියනවල්. මොකද ඇප්ලිකේෂන් එකෙන් යාලට මොන හරි ප්‍රශ්න නම් ඒකට දෙනුම් දෙන්න පුළුවන් විදිහට එමර්ජන්සි හෙල්ප්ලයින් ඩිස්ක් එකක් තමයි. එතකොට එතන ඒක හරහා ඔයගලන්ට පුළුවන් ඔබගේ අවශ්‍ය මේක කියන්නේ හදිසි තත්ත්වය දැනුවත් කරන්න. එතකොට තව එකක් තමයි පහුගිය කාලය දැන් රියානතුරු ගැන කියද්දි හවාදත් ගැන කියද්දි කිව්වා පහුගිය කාලේ මට සහෝදරය දැන් මේ ළඟදී මෙසේජ් එකක් දානවා සහෝදරයා මට මේ ඉන්ෂුරන්ස් එකෙන්ද කොයිද මේ පණිවිඩයක් ඇවිල්ලා කියලා. මොකද නඩුවක් තියෙනවා කියලා ලෝයර්ගේ පේපර් එහෙම. එතකොට මං ඇහුවා මේ කවදා හරි ඔයා ඇක්සිඩන්ට් එකක් කරාද කියලා. මෙයා දැන් මෙතන වැඩ කරන කාලේ නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 3කට 4කට කලින් එයා මේ වැඩ කරන අතර ඇක්සිඩන්ට් එකක් කළා. ඊට පස්සේ ඒක එයා මම ගල්තන් ගල්තන් කියලා කිව්වාහම අපේ පැත්තට දිනා දැන් ඉස්සරහා දිනා මේ 20යි දැන් දිනා 50යි දඩේ. ඉස්සරහා දිනා 20යි. ඔව් මගේ වැරද්ද කියලා අපි පොලිසියට ගිහිල්ලා අපේ වැරද්ද කියලා කිව්වනම් එයාලට කොලේ දෙනවා හදාගන්න අපිට දඩේ දෙනවා දිනා 20ක්. දැන් ඒ දඩේ දිනා 50ක් කරලා. එතකොට ඒ සහෝදරය එහෙම කරලා පිටිපස්සෙන් ගිහලා හැපිලා තියෙන්නේ. හරි කියලා මම වැරදි කියලා එයා ලියලා ඔක්කොම කරලා වැඩේ කරලා ඉවරයි. දැන් ඊට පස්සේ දැන් එයා ඒ එතන සේවය කරලා ඊට පස්සේ කැන්සලුත් ගිහිල්ලා. කැන්සල් ගිහිල්ලා තව අලුත් වීසා එකෙන් අලුත් රැකියාවට එවිලා. නමුත් ඒ සහෝදරයාට දැන් ළඟදී එනවා මෙසේජ් එකක් මෙන්න මේ වගේ ගල්ෆ් ඉන්ෂුරන්ස් කම්පැනියෙන් ඔයාට නඩුවක් දාන්න යන්නේ. ඒ නඩුව වැටෙන්න කලින් ඔයා ඇවිල්ලා ඉක්මනින්ම ඔයාගේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අන්න මේක තමයි. පුළුවන් නම් අහන්න දෙමු වොයිස් එක. හරි හරි. සුපානේ කොහමද? මේ මම වඩ ෆොටෝ හතරක් දාලා දිනවා මට අදායි මගේ WhatsApp එකට. මේ අර මම කලින් තරබද්දුවද්දී මේ ඔය සාත් අබ්දුල් එකේ මේ ඇක්සිඩන්ට් එක කියන්නේ පොඩි ඇක්සිඩන්ට් එකක්. ඒ කියන්නේ මැඩම් කෙනෙක් මම කෙනෙක් එකපාරට පාර මැද්දේ යතුරු පාර වාහන නැවතුවා. මොනවාද මේ පොඩ්ඩක් පිටිපස්සේ මම පිටිපස්සේ හිටියේ මම පිටිපස්සේ ගිහින් වැදුණා පොඩ්ඩක්. මේ ලොකු ඩැමේජ් එකක් මොකුත් උන්නේ නැහැ. ඒක මම වාහනේ මේ දැන් මගේ වාහනේ වැදුණානේ. මගේ වාහනේ වැදින්න කලින් ඒ පිටිපස්සේ වැදිලා තිබ්බේ. උඩ. ඊට පස්සේ මේ වැදුණ ගමන් මේ මං
මැඩම්ට මමට කිව්වා පොලිසියට මෙහෙමයි කියලා පොලිසියට ගිහින් ප්‍රශ්න ඉවර කරගත්තා. මොනවාද මේ ප්‍රශ්න ඉවර කරගත්තා. ඒ කියන්නේ මට දඩයක් එනවා අර මේ සිවිල් මගේ වාහනේ කිසි ඩැමේජ් එකක් උන්නේ නැහැ. චුට්ටක් ගියා අර පිටිපස්ස බපරේ දැනුණා. ඊට උඩින් ඩැමේජ් වෙලා තිබ්බේ කලින් ඇක්සිඩන්ට් එකේ. මොනවාද මේ කොහොම හරි දැන් මේ ලෝය කෙනෙක් තමයි අද මට මැසේජ් එක දවස් 15කට මේ ගාන ගෙවන්න කියලා මොකද්ද විස්තරයක් තමයි තියෙන්නේ. අනේ මොකද්ද මේ කරන්නේ මොකද්ද විස්තරේ මේ අනිවාර්යෙන් ගෙවන්න ඕනේ එකක්ද මොකද්ද කියලා මට මැසේජ් එක. ඊට පස්සේ මේ එයාගේ බාබට කියන්න කියලා ඒ සහෝදරයා කිව්වා බාබත් එක්ක මං කිව්වා බාබට කෙලිම කියන්න මේක එයා කොයිටි කෙනෙක් මේ මෙදිහත් වුණාම මේක සාමාන්‍යයෙන් විසඳනවා කියලා. ඊට පස්සේ එයා කිව්වා බාබා මේක කතා කරන්න අපි ගෙවන්න ඕනේ කියලා කිව්වා ඒ සහෝදරයා කිව්වා. දැන් සමහර කම්පැනි වලින් ඉන්ෂුරන්ස් කම්පැනි වලින් අපිව මේ වගේ මේ පුවක් ගෙඩියක් වගේ තියාගෙන මේ දෙපැත්තෙන් පලන්න හදාගෙන මේ ලෑස්ති වෙන්න මේගොල්ලන්. මෙන්න මේ වගේ අසාධාරණයක් සිදු නොවන විදිහටත් මින් ඉදිරියට කටයුතු කරනවා. මොකද දැන් ඉන්ෂුරන්ස් තියෙනවා ඉන්ෂුරන්ස් එක දැන් ෆුල් ඉන්ෂුරන්ස් මම මේ පදින මේ වාහනේ දිනා 220ක් ගෙවනවා. අවුරුද්දට දිනා 220ක් ෆුල් ඉන්ෂුරන්ස් ගාස්තුව. දැන් අවුරුදු 5ක් ගෙවුවා නම් දිනා 1100ක්. දිනා 1100ක්ම අවුරුදු 5ක් ඇතුළත මම ඇක්සිඩන්ට් එකක් වුණේ නැත්නම් මේ ඉන්ෂුරන්ස් කම්පැනියට ඒක වාසියක්නේ. මේ වගේ කොච්චර දහස් ගානක වාහනක් තියෙනවද? හැම වාහනයකම අවුරුද්දට ඇක්සිඩන්ට් වෙන්නේ නැහනේ. එතකොට මෙයාලට සුද්ධ ලාභයිනේ. ඇක්සිඩන්ට් වෙන වාහනයට විතරයි ඒගොල්ලන් ගෙවන්නේ. ඊට අමතර අවුරුද්දට ඒගොල්ලන්ට එන වාසිය එනවනේ කොහොමත්. ඇක්සිඩන්ට් නොවන වාහන වලට දැන් 2025 ඇතුළත මට දෙයිනේ කියලා කිසිදු මේ ඇක්සිඩන්ට් එකක් වුණේ නැහැ මං හිතන විදියට. එතකොට මේ එයාලට මේ පාර ගෙවපු දිනා 220 ලාභයිනේ කෙලින්ම. මේ පාර මොන හරි වුණොත් තමයි දෙයිනේ කියලා නම් කිසි දෙයක් වෙන්න එපා. ඉතින් කර්මයට වුණොත් ඒකට තමයි ඒගොල්ලන් ගෙවන්න වෙන්නේ. නමුත් ෆුල් ඉන්ෂුරන්ස් නැතුව නෝර්මල් ඉන්ෂුරන්ස් උත් කරනවා. තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් වගේ. එහෙම කරනකොට ඒක ඉන්ෂුරන්ස් බලපානවා. නමුත් වැඩි ගාණක් සාමාන්‍යයෙන් දිනාර 10ක් 20ක් 30ක් 50ක් ඇතුළත වගේ නම් ඒගොල්ලන් එච්චර මේක අපි එලවන්නේ නැහැ. දිනා 500ක් 300ක් 400ක් විතර ගියොත් අපි ෆුල් ඉන්ෂුරන්ස් ගෙවලා නැතුව තර්ඩ් පාර්ටි මේ සෙකන්ඩ් පාර්ටි වගේ තිබුණොත් ඒකට අපිට කම්පන්සේෂන් එකකින් ගෙවන්න වෙනවා භාගයක් හරි අපිට. තුන් කාලක් භාගයක් අපිට ගෙවන්න වෙනවා. ඔන්න ඔය වගේ සිදුවීම් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක හරියටම මේ අනතුරක් සිද්ධ වුණේ කොහොමද කාගේ පැත්තද හරියාකාරව වැරද්ද තියෙන කියලා හරියට නිලධාරීන් මින් ඉදිරියට ඇවිල්ලා සොයා බැලීමක් කරනවා කියලා තමයි මේ නෝන මහතුරු කිව්වේ. ඉතින් එහෙම හදනකොට අපේ පැත්තෙන් වැරද්දක් තියෙනවද නැද්ද කියන එක එතනින් තහවුරු වෙනවනේ. එතනත් අපි බේරෙනවා. ඉතින් දෙයනේ කියලා මින් ඉදිරියට රියදුරු මහතුරුන්ට සිදුවෙන සියලුම අසාධාරණ වලට සාධාරණයක් ලැබෙන බව තමයි පණිවිඩය දීලා තියෙන්නේ. බලමු. තාක්ෂණය තවත් දියුණු වෙනකොට ආරක්ෂාව තවත් දියුණු වෙයි. ඉතින් මොකද්ද වෙන්නේ කියලා මින් ඉදිරියටත් බලමු. තවත් හොඳ විස්තර ලැබුණොත් අරගෙන එන්නම්. ෂෙයා කරන්න. මොකද දන්නේ අප්පා මේ දවස්වල කට්ටිය වැඩ ඇතිනේ. වීඩියෝස් යන්නේ නැහැ නේ අප්පා. 500 ගානයි 300 ගානයි බලන්නේ. මන් දන්නේ නැහැ ඉතින් කොයි රටේ ලාංකිකයන්ගේ හිඟයක්ද නැත්නම් මේ වෙන මොන හරි ප්‍රශ්නයක්ද කියලා අඩුයි වියර්ස්ලා අඩුයි. කට්ටිය බලන්නේ නැති වැදගත් තොරතුරු නේ දාන්නේ. මම හිතන විදිහට මේ එකක් දැම්මා. අර අකාම ID කාඩ් හදන ෆොටෝ හදන එකක් ඒකත් බලලා තියෙන්නේ. මෙන්න බලන්න අංක 4 channel එකේ 32 දෙනායි බලලා තියෙන්නේ මේ වෙන විට. 32 දෙනායි බලලා තියෙන්නේ. මොනවා කරන්නද ඉතින් කමන්න. දෙපිට. من يتحمل المسؤولية؟ المعضلة سائق يعمل لدى شركة متعاقدة مع تطبيق يقود سيارة مستأجرة يتسبب في حادث. الآن السائق يقول أنا موظف، الشركة تقول خطأ شخصي، التطبيق يقول نحن وسيط تقني، شركة التأجير لا تغطي، والنتيجة المتضرر يضيع ما بين 5 جهات. السؤال في ظل تشابك العلاقات ما بين المنصات والشركة المتعاقدة والسائق، كيف نحدد أو تحدد المسؤولية بوضوح؟ ومن يتحمل المسؤولية النهائية تجاه المتضررين؟ أنا أتوقع الحين الكل يدري إحنا كمنصة ما صرنا نشتغل بروحنا. إحنا we're full ecosystem. إحنا منظومة كاملة متكاملة. العائق ما يطيح على طرف واحد. إحنا كلنا نتحمل المسؤولية، سواء كانت الداخلية أو الغذاء أو شركة طلبات، يعتمد على وين صار الغلط. يعني كمثال لو صار الغلط كحادث معناته المنصة تتحمل مسؤولية تشوف
عن طريق البرنامج تكلمنا عن تيلماتكس، شلون صار طريقة الحادث. الداخلية هم لها علاقة بشلون تضرر السائق. الشركة اللي هي معينة شركات التوصيل الاستهلاكي هم هي مسؤولة عن هذا السائق. فأنا أعتقد at the end of the day إحنا كلنا مسؤولين حق أي خطأ يصير، خاصة إذا كان بالمرور أو بالشارع. هذه نقطة. النقطة الثانية اللي ذكرها بخصوص التأمين، إحنا نوفر تأمين صحي لسائقين الدراجات للحياة وللحوادث هم، للحفاظ على صحتهم على كثر ما إحنا نقدر.